The News Brief. එතෙර මෙතෙර යා කරන්න. අද දවසේ සමුගෙන යන්න කලින් උණුවෙම වාර්තා වුණු මෙම ප්‍රවෘත්තියත් ඔබට දීලම යන්න කියලා කල්පනා කළා. මේක ජෝර්දානයේ ඉඳලා වාර්තා වෙන විශේෂ ප්‍රවෘත්තියක්. ඔන්න අද බදාදා ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා ජෝර්දානිය විසින් තීරණය කළා කියලා රටේ ප්‍රධාන විපක්ෂ කණ්ඩායම සහ හමාස් ව්‍යාපාරයේ පලස්තීන ශාඛාව වන හමාසි මිත්‍ර පක්ෂයක් ලෙස සැලකෙන මුස්ලිම් බ්‍රදර්හුඩ් එහෙම නැත්නම් මුස්ලිම් සහෝදරත්වයේ කියන සංවිධානය ජෝර්දානිය තුල තහනම් කිරීම තීරණය කළා කියලා. මීට සුළු මොහොතකට කලින් මෙම නිවේදනය නිකුත් කළේ ජෝර්දානයේ අභ්‍යන්තර කටයුතු අමාත්‍ය මසෙන් අබ්දුල්ලා හිලාල් අල් ෆ්‍රේ විසින් කියලායි වාර්තා වෙන්නේ. හමාස් හිතවාදී මෙම සංවිධානය මෙම ව්‍යාපාරය තහනම් කිරීමට පමණක් නොවේ ජෝර්දාන බලධාරීන් විසින් අදාළ ව්‍යාපාරයේ සියලුම වත්කම් රාජසන්තක කිරීමටත් නියෝග කර ඇති බව වාර්තා වෙනවා. මෙම සංවිධානයේ සමාජිකින් විසින් සම්බන්ධ කඩාකප්පල්කාරී කුමන්ත්‍රණයක් සොයා ගැනීමෙන් අනතුරුව මෙම නියෝගය වහාම ක්‍රියාත්මක වන පරිදි නිකුත් කර ඇති බවයි වාර්තා වෙන්නේ. ඒ වගේම ජෝර්දානයේ රාජධානිය තුල සමහර ඉලක්කවලට රොකට් සහ ඩ්‍රෝන යානා භාවිතා කරමින් පහර දීමට උත්සාහ කළ මෙම සංවිධානයට අයත් සමාජිකින් 16 දෙනෙකුව පමණ අත්අඩංගුවට ගැනීමට ජෝර්දාන ආරක්ෂක හමුදාවන්ට හැකි වූ බවත් නිවේදනය කර තිබෙනවා. ජෝර්දාන බලධාරීන් විසින් පෙන්වා දී තිබුණේ මෙම කණ්ඩායමට ලෙබනනය විසින් ආධාර අරමුදල් සහ පුහුණුව ලබා දී ඇති බවයි. විචාරකින් විසින් පෙන්වා දෙන්නේ මෙම තහනම ජෝර්දානයේ දේශීය ප්‍රතිපත්තියේ ප්‍රධාන සන්ධිස්ථානයක් නියෝජනය කරන අතර මේ දක්වා වඩාත්ම වැදගත් දේශපාලන විපක්ෂ බලවේගය වූයේද මෙම තහනම් කරන ලැබූ මුස්ලිම් බ්‍රදර්හුඩ් හෙවත් මුස්ලිම් සහෝදරත්වය යන සංවිධානය බවයි. නැවතත් ලංකාවේ ඉඳගෙන හමාස්ලා ගැන මහලුකුවට කතා කරන අයට මේ වගේ ප්‍රවෘත්ති ඔවුන්ගේ අවධානයට ගේන්න අපි කැමතියි. හමාස් ත්‍රස්තවාදී සංවිධානය වගේම ලෝකයේ පුරා ක්‍රියාත්මක වන තවත් බොහෝ ත්‍රස්තවාදී සංවිධාන පිළිබඳව තික්ත යථාර්ථය අපි නිතරම ඔබට මතක් කරලා දීලා තිබෙනවා. ඒ තමයි ත්‍රස්තවාදයට පින් සිද්ධ වෙන්න ත්‍රස්තවාදයට මුවා වෙලා අති සුඛෝපභෝගී ජීවිත ගත කරන ත්‍රස්තවාදී නායකයින් සහ ත්‍රස්තවාදයේ Tamanගේ බඩගෝස්තරවාදය බවට පෙරලාගත් ඊනියා ජාත්‍යන්තර සංවිධාන වගේම මේවා පිටුපස තිබෙන කූට දේශපාලන බලවේග ඇරෙන්න මෙම රටවල බහුතරයක් මිනිස්සුත් මෙම සංවිධාන වලට සැබවින්ම කැමති නැහැ කියන කාරණාව. මීට පැය කිහිපයකට කලින් තමයි අපි ඔබට වීඩියෝවක් අරගෙන ආවේ පලස්තීන අධිකාරියේ නායකයා හමාස් ත්‍රස්තවාදීන්ට බල්ලෝ කියලා ආමන්ත්‍රණය කරපු. ඔන්න ටික වෙලාවක් යන්න කලින් තවත් ප්‍රවෘත්තියක් ආරංචි වෙනවා. ඔවුන්ගේම මුස්ලිම් රටක් විසින් හමාස් ත්‍රස්තවාදීන්ව තහනම් කරන්න තීරණය කරලා තිබෙනවා කියලා තමුන්ගේ රටේ. Tamanගේම මුස්ලිම් සහෝදරයන්ටත් එපා වෙච්ච ඔය වගේ සංවිධාන වලට මෙහි ඉඳලා කඩේ යන්න ආවඩන්න එපා කියන එක අපි නැවත වාරයක් ලංකාවේ ඉන්න අයට මතක් කරලා දෙන්න කැමතියි. එහෙමනම් සමුගෙන යන්න අවසරයි අදට. දවස පුරාම අප සමග රැඳී සිටි ඔබ සැමටම බෙහෙවින්ම ස්තුතියි. සුබ රාත්‍රියක්. Subscribe us for more details.